ජේසුස් ස්වාමීන් වහන්සේ බොහෝ අවස්ථාවන් වල දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ කරුණු පිළිබඳව දේවරාජ්‍යයේ වටිනාකම් ගැන සාමාන්‍ය විවාහාරයේ වචන වලින් විතරක් කියන්නේ නැතුව උන්වහන්සේ උපමාවන් භාවිතා කරා කතන්දර භාවිතා කරා ජනතාවට මේ කාරණාවන් තව තවත් වැඩිපුර අවබෝධයකින් යුතුව තේරුම් ගන්නට හැකිවන පිණිස අන්න එවැනි කතාවක් තමයි වපුරන්නා පිළිබඳ උපමාව. නමුත් මේ උපමාව පවසලා අවසානයේදී උන්වහන්සේගේ ගෝලියෝ මේ උපමාවේ තේරුම උන්වහන්සේගෙන් අහද්දී උන්වහන්සේ කියන උන්වහන්සේ මේ හැම උපමාවක්ම පැවසුවේ ජනතාවට ඔවුන් දැකත් නොදැක්කා වගේ ඉද්දි අසාසත් වැටහුණේ නෑ වගේ ඉද්දි ඔවුන්ට තව වැඩිපුර තේරුම් ගැනීම පිණිස කියලා. මගේ අම්මේ තාත්තේ දුවේ පුතේ ඔබේ මගේ ජීවිතේ ඇත්තටම අපිත් මේ වගේ හැසිරෙනව නේද? අසාසත් ඇහුන් නෑ වගේ ඉන්නවා. දැකත් නොදැක්කා වගේ ඉන්නවා. විශේෂයෙන්ම කෙනෙක් අපේ උදව්වක් උපකාරයක් අපෙන් ඉල්ලද්දි අපිට ඒක ඇහුණත් දැනුණත් අපි ඇහුනේ නැහැ දැනුන්නේ නෑ වගේ ඉන්නවා. අපෙන් තව කෙනෙක්ට යම් මුදලක් ශ්‍රමයක් වැය කරන්න වෙද්දි තව කෙනෙක්ට අපේ උපකාරය ඕමනා වෙද්දි අපි ඒ දේ කරන්න අප අකමැති නිසා අපි බොහෝ වෙලාවට ඇහුනේ නෑ පෙවුනේ නෑ දැක්කේ නෑ වගේ හැසිරෙනවා. නමුත් අපේ හදවත දන්නවා අපිට ඒ කෙනාගේ වේදනාව ඇහුණා. ඒ කෙනාගේ ඉල්ලීම අපිට තේරුණා. ඒ කෙනාගේ වේදනාව අපේ ඇස් දෙකට දැක්ක කියලා. හැබැයි අපි අපේ හදවතට වංචා කරන්න පුරුදු කරලා අපේ මනස රවට්ටගෙන තව කෙනෙක්ට උදව්වක් උපකාරයක් කරන්න තව කෙනෙක් වෙනුවෙන් ශ්‍රමය මුදල වැය කරන්න පුළුවන් අවස්ථාව තව කෙනෙක් වෙනුවෙන් සංවේදී වෙන්න පුළුවන් අවස්ථාව පැහැර හරිනවා. දැකත් නොදැක්කා වගේ ඉඳලා අසාසත් නොඇසුණා වගේ ඉඳලා. ඒ නිසා ජේසුස් ස්වාමීන් වහන්සේට පුදුමාකාර සංවේදී භාවයක් තිබුණා තව කෙනෙක්ගේ වේදනාවට සංවේදී වෙන්න, තව කෙනෙක්ගේ අපහාසයේදී අසරණකමේදී උදව් උපකාර කරන තරම් උන්වහන්සේ ලොකු සංවේදී හදවතක් තිබ්බා. ඒ නිසා ඔබේ මගේ අසංවේදී හදවත් වෙනුවට අපට සංවේදී හදවත් දෙන්න කියලා අපි ජේසුස් ස්වාමීන් වහන්සේට යාඥා කරමු. ඔබට ජේසුස් පිහිටයි.